සියලුම දෙනාට සම්මා සම්බුදු සරණ පින්නතුනේ ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් එහෙමනම් සල්ලාරණ YouTube නාලිකාව ඔස්සේ කෙටියෙන් නමුත් ඔබට යමක් පැහැදිලි කරන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනේ ඔබ දන්නවා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන ඔබට ලාභ බොහෝමයක් ලැබෙනවා කියලා. ජීවිතයේ ඔබ බොහෝ අවස්ථාවල පින්නතුනේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරන ධර්මයේ තුල ඔබ කොයිතරම් දුරට ඔබගේ ජීවිතය හැඩගස්වාගෙන තියෙනවද කියන එක පිළිබඳව මදක් ආපස්සට හැරිලා බලන්නට මේ උතුම් ධර්ම දේශනාව හෝ මේ කෙටි දේශනාව ඔබට මහත් අස්වැසිල්ලක් වෙයි කියලා අපි කල්පනා කරනවා. මේ ලෞතර තථාගත ධර්මයේ පින්නතුනේ ශ්‍රවණය කරන විදිහක් තියෙනවා. නැත්නම් ඔබ මේ දේශනා තුල ඔබ ශ්‍රවණය කරලා ඇති පින්නතුනේ සුනාත ධාරේත චරාත ධම්මෝ කියලා. මේ කියනකොටත් ඔබට මතක් වෙන්නට පුළුවන්. සුනාත කියලා කියන්නේ හොඳින් ශ්‍රවණය කරන්න කියන එක. දේශනා කරන මේ උතුම් ධර්මයේ පින්නතුනේ කවුරු දේශනා කළත් අපේ ගෞරවනීය මහා සංඝරත්නය දේශනා කරත් නැත්නම් ගරුතර මෙහෙණින් වහන්සේ නමක් දේශනා කළත් නැත්නම් වෙනයම් පාර්ශවයක් දේශනා කරත් පින්නතුනේ මේ දේශනා කරන්නේ තථාගත නිර්මල ධර්මය නම් ඔබට දේශනා කරන කෙනා අදාළ වෙන්නේ නැහැ. එහෙමනම් ඔබ මේ මොහොතේ ශ්‍රවණය කරන්නේ ලෝතර තථාගතයන්න් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයයි. ඒ නිසා ඔබ කවුරු දේශනා කරත් පින්නතුනේ එහෙමනම් හොඳින් ශ්‍රවණය කරන්නට පුළුවන්කමක් තියෙන්නට ඕනේ. සමහර අවස්ථාවලදී අපේ කනට ඇහිලා තියෙනවා මම බලාපොරොත්තුනේ ඔය ස්වාමින් වහන්සේ නෙවෙයි. මම බලාපොරොත්තුනේ අහවල් ස්වාමින් වහන්සේ. නමුත් ධර්ම දේශනාවට වැඩම කළේ මම හිතපු ස්වාමින් වහන්සේ නෙවෙයි කියලා. හොඳින් ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙකුට පින්නතුනේ දේශනා කරන කෙනා නැත්තම් ඒ දේශනා කරන පුජ්‍යලයා අදාළත්වයක් දක්වන්නේ නැහැ. ඒ දේශනා කරන්නේ තථාගත නිර්මල ධර්මය නම් පින්නතුනේ ඔබ ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ දේශකයාගේ පුජ්‍යලික තොරතුරුවත් අදාළ වෙන්නේ නැහැ පින්වත්නි. දේශනා කරන්නේ තථාගත නිර්මල ධර්මය නම් ඔබ ශ්‍රවණය කරන්නට ඕනේ. ආන්ගේ නිසා පින්නතුනේ ලෞතර තථාගතයන්න් වහන්සේ පැහැදිලි කරනවා සුනාත කියලා කියන්නේ පින්නතුනේ මේ උතුම් ධර්මයේ හොඳින් ශ්‍රවණය කරන්න කියන එකයි. දෙවෙනි කාරණේ හැටියට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනේ ධාරේත. මේ ඔබ ශ්‍රවණය කරන ධර්මය ඔබ මනාකොට ධාරණය කරගන්නට ඕනේ. යම් දේශනාවක් පින්නතුනේ බොහෝ දෙනෙක් ශ්‍රවණය කරන අවස්ථාවක ඒ සියලු දෙනාටම පින්නතුනේ එක සමානව මේ පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ දේශනා කරන ධර්මයේ එක් එක් පුජ්‍යලයට වැටෙන්නේ එක් එක් ආකාරයට. ඒ වගේම සියලු දෙනාටම එක විදිහට තේරෙන්නේ නැහැ. ඒ තමුන්ගේ බුද්ධි මට්ටම අනුව ඒ වගේම තමුන්ට දරා ගන්නට පුළුවන් ශක්ති ප්‍රමාණය අනුව තමයි පින්නතුනේ එහෙමනම් අපිට දරා ගන්නට පුළුවන් වෙන්නේ. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි පින්නතුනේ මේ දරා ගැනීමේ ශක්තිය නැතිකම. මේ ශ්‍රවණය කරන ධර්මයේ පින්නතුනේ බොහෝ අවස්ථාවලදී බොහෝ දෙනෙකුට අමතක වෙනවා. ඒ දේශනාව හමාර වෙනකොට පින්නතුනේ බොහෝ කෙනෙකුට ඒ දේශකයන්න් වහන්සේ දේශනා කරේ මොන කරුණද කියලාවත් බොහෝ අවස්ථාවල මතක නැහැ.
මේකට විවිධ මත දරනවා පින්නතුනේ. බොහෝ දෙනෙක් කියනවා දැන් අපි වයස නිසා අපිට මතක හිටින්නේ නැහැ. සමහරු කියනවා අපේ හිතේ විවිධාකාර ප්‍රශ්න ඒ නිසා අපිට මතක හිටින්නේ නැහැ. එහෙමනම් පින්නතුනේ හොඳම පිළිතුර තමයි ඒ ශ්‍රවණය කරන ධර්මයේ තුල ඔබ ඒ දේශනාව තුලවත් ඒ මොහොතේවත් ඔබ මනාකොට සවන් දීලා නැහැ කියන එක. ශ්‍රවණය කරලා නැහැ, ඔබ පිළිවෙලකට ශ්‍රවණය කරලා නැහැ. එතකොට ඔබ බොරුවට නෙමනම් ওই ධර්ම ශ්‍රවණය සඳහා බොහෝ දුර ඈත යන්නේ. ගියාට කිසිම පළක් නැහැ කියලා ඔබ දැනත් පින්නතුනේ ඔබ මේ දේම කරන්නේ මේ සමාජය සහ අනුන් රවට්ටන එක පමණයි. මට නම් හිතෙන්නේ එහෙම. අපි ශ්‍රවණය කරන යම් දහම් කරුණක් පින්නතුනේ මතක තියාගෙන ඒක නැවත මෙනෙහි කරන්න ඒ පිළිබඳ මන අවබෝධයක් අපිට ඇති වෙනවා. ඒ වගේ මේ දහම් කරුණ අපිට ධාරණය කරගන්නට පුළුවන් ශක්තියක් ඇති වෙනවා. නැවත භාවිතා නොකරන හේතුව තමයි පින්නතුනේ එහෙමනම් ශ්‍රවණය කරන ධර්මයේ ඔබට මතක නැහැ කියලා කියන්නේ. බොහෝ දෙනෙක් පින්නතුනේ රැස් වෙලා බොහෝ අවස්ථාවල ඔබ ධර්මයේ ශ්‍රවණය කරනව දැකලා ඇති. සුදු පාටට ඇඳගෙන ඒ දන්සභා මණ්ඩපයේ අසලම ඉඳගෙන ඔබ ධර්මයේ ශ්‍රවණය කරනව දැකලා ඇති. නමුත් ඔය කිසි කෙනෙකුට පින්නතුනේ බොහෝ අවස්ථාවල මතක නැහැ මොනවද කීවේ කියලා. මේවා අපි ගොඩාක් කරන්න පින්නතුනේ මෝනිච්චාවට. අල්ලපු ගෙදර කෙනා යනවනම් සදහම් ශ්‍රවණය සඳහා ඊළඟ ගෙදර අයත් සූදානම් වෙනවා. මේක මහා රැල්ලකට යන ගමනක් වෙලා. සමාජයට ඔප්පු කරන්න දඟලනවා අපි හොඳ බෞද්ධයෝ කියලා. සමාජයේ පිළිගනී කියලා හිතනවා අපි හොඳ බෞද්ධයෝ කියලා. නමුත් අපි හොඳ බෞද්ධයෝද කියන එක තීරණය කරන්නට ඕනේ පින්වතුනි තමුන්මයි. බාහිර පාර්ශවයන්ට අපි උපාසකෙක් නැත්නම් උපාසිකාවක් විදිහට නිරූපණය වෙන්නට සලස්වලා පින්නතුනේ හිතයට කිසිම තේරුමක් නැහැ. හරියට හිස් වාචන වගේ. කිසි දෙයක් පිරීලා නැහැ. නමුත් අපි හේතු ගන්නනවා අපි සදහම් ශ්‍රවණය කරන හොඳ බෞද්ධයෝ කියලා. ඒක නිසා මේ ශ්‍රවණය කරන දහම් කරුණු පින්නතුනේ එකක් හෝ ඔබ මතක තියාගෙන නැවත මෙනෙහි කරන්නට ඕනේ. අන්න එදාට ඔබට දැනෙයි ඔබ ශ්‍රවණය කරන ධර්මය ඔබට දරා ගන්නට පුළුවන් විදිහට ඔබගේ මතකාවලියට එකතු කරගන්නට පුළුවන් කියලා. අන්න එදාට ඔබට සිතට සතුටක් දැනෙයි. මම එක දහම් කරුණක් හෝ අවබෝධ කරගත්තා කියලා ඔබට සතුටක් දැනෙයි. නැත්නම් පින්නතුනේ යන්නම් වාලේ ගිහිල්ලා ඔබ ධර්මයේ ශ්‍රවණය කරාට ඔබට කිසිම ආනිසංසයක් නැහැ. යන්නම් වාලේ ධර්මයේ ශ්‍රවණය කරන්න යනවාට වඩා ඔබ gedara හිටියානම් ඔබට මේ මොහොතේ වෙන වැඩක් කරගන්නට පුළුවන්. මේක තමයි සත්‍ය. බෞද්ධයෙක් හැටියට ඔබ මේ ලෝක ධාතුවේ පින්නතුනේ පහළ වෙන්නට තරම් කොයිතරම් පෙර ආත්මවල ඔබ කුසල් රැස් කරලා ඇද්ද කියලා හිතන්න. මේ ලැබපු මනුස්ස ජීවිතය තුල දැන් අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මිනිස්සෙක් හැටියට මේ ලෝක ධාතුව තුල පහළ වීම ඉතාම දුර්ලභයි කියලා. ඒ මිනිස්සෙක් හැටියට මේ ලෝක ධාතුව තුල පහළ වෙලත් පින්නතුනේ මේ ලෞතර තථාගත ධර්මයේ පවතින ප්‍රදේශයක ජීවත් වෙන්න ලැබිලා බෞද්ධයෙක් හැටියට ඔබ මේ ලෝකෙට පහළ වෙලා ජීවත් වෙන්න ලැබීමම කොයිතරම් වාග්යක්ද කියලා හිතන්න. මේ බෞද්ධයාගේ එකම බලාපොරොත්තු වෙන්න ඕන පින්නතුනේ සසර දුක් කෙලවර අමා මහ නිවන.
මේ නිවන් දකින්නට යන මාර්ගයේ පින්නතුනේ එහෙමනම් බොරු ආටෝප වැඩක් නෑ. බොහෝ දෙනෙක් කරන්නේ පින්නතුනේ අහවල් කෙනා කරනවා ඒ නිසා මමත් කරනවා. බොහෝ දෙනෙකුට පින්නතුනේ වැරදිච්ච සහ ගැට ගැහිච්ච එකම තැන ඕක. ඒක නිසා ඔබ ශ්‍රවණය කරන ධර්මයේ ඔබ නිතර ඔබ මෙනෙහි කරනවා නම් ඔබට යම් තාක් දුරට හෝ ධාරණය කරගන්න පුළුවන් ශක්තියක් ගොඩ නැගෙවි. අන්න එදාට ඔබට සතුට දැනේ. මම ශ්‍රවණය කරපු ධර්මය නැවත නැවත මෙනෙහි කරපු නිසා තමයි මගේ අද මතකාවලියට එකතු වෙලා තියෙන්නේ කියලා. අන්න ඒ නිසා පින්නතුනේ එහෙමනම් මේ ශ්‍රවණය කරන දහම් කරුණ ඔබ නැවත මෙනෙහි කරන්නට ඕනේ. තුන්වෙනි කාරණේ තමයි පින්නතුනේ චරාත ධම්මෝ. මෙන්න මේ කරුණ තමයි ඔබට අද මතු කරලා නැත්තම් ඉස්මතු කරලා මට කියන්නට අවශ්‍ය වුණේ. සුණාත ධාරේත කියන මේ දෙකම ඔබ මනාකොට තිබුණත් නැත්නම් මනාකොට පවත්වාගෙන ආවත් චරාත ධම්මෝ මේ ශ්‍රවණය කරපු ඒ වගේම ධාරණය කරගත්ත මේ දහමට අනුව ඔබගේ ජීවිතය ඔබ රැගෙන යන්නේ නැත්තම් ඒකෙන් ඇති පළක් නැහැ. ඔබ ශ්‍රවණය කරන්නේ ඔබගේ ජීවිතයේ යථාබෝධය පිණිස නම් අවසන් ප්‍රතිඵලයේ විමුක්තිය සඳහා නම් ඒ ශ්‍රවණය කරපු දහම් කරුණ ඔස්සේ ඔබගේ ජීවිතය ඔබ ගොඩනගා ගන්නට ඕනේ. ධර්මයේ තුල ඔබ ජීවත් වෙන්නට ඕනේ. බොහෝ දෙනෙක් පින්නතුනේ කොයිතරම් බණ ඇහුවත් කොයිතරම් බණ භාවනා කළත් බොහෝ අවස්ථාවල කියන කරන දේවල් දැක්කහම පින්නතුනේ හිතෙනවා මේ මාසෙකට සැරයක් සුදු වැඳගෙන උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වුණ කෙනෙක්ද මේ විදිහට හැසිරෙන්නේ කියන එක පිළිබඳව. නමට උපාසක සමාජයට උපාසක වුණාට වැඩක් නැහැ පින්නතුනේ තමුන්ටම උපාසකෙක් නොවුණු. දැන් බොහෝ දෙනෙක් කරන්න පින්නතුනේ ඔය උපාසක කියන චරිතයට පණ පෙවීමක් පමණයි. හරි උපාසකයෙක් නම් පින්නතුනේ අපේ භාගතුන් වහන්සේ පැහැදිලි කරන බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ සරණ ගිය කෙනෙක් වේද හෙතෙම උපාසකෙක් විදිහට තමයි පින්නතුනේ පිළිගන්නේ. බුදුන් සරණ ගිය කෙනෙක් ධර්මයේ සරණ ගිය කෙනෙක් මහා සංඝ රුවන සරණ ගිය කෙනෙක් වෙන්නට ඕනේ පින්නතුනේ. එමනම් උපාසකෙක් කියලා කියන්නේ. නමුත් පින්නතුනේ අද සමාජයේ මාසයකට වතාවක් ඔබ දැකලා ඇති හිමිදිරි උදෑසන සුදු වැඳගෙන ගමේ විහාරයට පන්සලට උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙන්නට යන බොහෝ දෙනා ඔබ දැකලා ඇති. මෙයා හිමිදිරි උදෑසන වලට බලන්න කොයිතරම් සාන්ත ස්වරූපෙන්ද යන්නේ කියලා. හරි සාන්තව ගමන. ඒ සාන්තව ගිහිල්ලා සියලු වැඩ කටයුතු නිමා කරලා පින්නතුනේ හිමිදිරි උදෑසන මලු මම්පෙත් සියල්ල අමදලා සූදානම් වෙනවා තමුන් මීට පෙර හිටපු ඒ ස්ථානේ තෝරගන්න. බොහෝ අවස්ථාවල කියනවා ගිය සැරේ ඔතන හිටියේ මම. බැරි වෙලාවත් පින්නතුනේ ගිය සැරේ ඉඳපු තැන වෙන කෙනෙක් හිටියොත් අන්න ගැටීමක් ඇති කරගන්නවා. මනස තුල ගැටීමක් ඇති කරගත්තා. ද්වේෂයක් ඇති කරගත්තා. ඒ අයිටවත් මතක නැහැ පින්නතුනේ තමුන් ආපු රාජකාරිය.
තමුන් ආවේ සසර දුක් කෙලවර කරගන්නට යන මාර්ගය එලිපෙහෙලි කරගන්නට කියන එක අමතක වෙලා. හවසටත් එහෙමයි. සිල් පවාරණය කරලා හවසට එනකොට පින්නතුනේ අර හිමිදිරි උදෑසන ගිය සාන්ත ස්වභාවයට වඩා තව සාන්ත ස්වභාවයක් ඒ පුජ්‍යලයන් තුලින් දකින්නට පුළුවන් වෙන්නට ඕනේ. නමුත් පුදුමාකාර අවිවේකීව කටයුත්තක් නිමා කරලා ගෙදර එනවා වගේ ඉන්නේ. ඒ අර උදේ ගියේ සාන්ත ගමන හවස් වෙනකොට නැති වෙලා. හරිනම් ගිය පුජ්‍යලයට වඩා සංවර සීලවන්ත කෙනෙක් තමයි හවසට ඒ විහාරයෙන් හෝ පන්සලෙන් පිට වෙන්නට ඕනේ. මේවා සමහරෙකුට ඇහෙනකොට හිතේ මේවා මටමද කියන්නේ කියලා. කවුරු කොහොම හිතුවත් පින්නතුනේ කවුරු කොහොම කීවත් සත්‍යයයි. සිල් සමාදන් වෙන්න ගියාම ඔබගේ ඒ සංවර භාවයේ පින්නතුනේ මුළු ජීවිතේ පුරාවටම තියෙන්නට ඕනේ. මාසෙට එක දවසක් සිල් අනිත් දවස් වලට මොනවා කරත් කමන්නේ කියලා ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ පින්නතුනේ. උපාසකෙක් නම් පින්නතුනේ ඒ මුළු ජීවිතේ පුරාවටම මේ සීලය රැක ගන්නට ඕනේ. ඒ නිසයි පින්නතුනේ මුලදෙම කිව්වේ මේ උපාසක කියන චරිතය නිරූපණය කරනවා මිසක් පින්නතුනේ සත්‍ය උපාසක චරිතයක් ඔබ නිරූපණය කරන්නේ නැහැ. මහා මුලාවක්, මහා බොරුවක් මේ සමාජයට ඔබ ගෙන හැර දක්වනවා. මමත් උපාසකෙක්, මමත් උපාසිකාවක් කියලා. වෙනත නම කියලා කතා කරපු බොහෝ දෙනෙක් ඒ උපෝසත අෂ්ටාංග සීල සමාදන් වුණාට පස්සේ පින්නතුනේ කතා කරන්නේ උපාසක මහත්තයා නැත්නම් උපාසක අම්මේ කියලා ඉතා ගෞරවාන්විතව. මේ ශාසනයේ ලැබිච්ච වටිනාම වචනේ තමයි පින්නතුනේ උපාසක කියන එක. මේ උපාසක කියන චරිතය එහෙමනම් ඔබ රඟ දක්වන්නේ බාහිර සමාජයට ඔබ නිරූපණය වෙන්නට මිසක් මේ තථාගත ධර්මයට අනුව ඔබ උපාසකෙක් නොවේ. බාහිර සමාජයට ඔබ නිරූපණය කරන්නේ එහෙනම් මහා බොරුවක්. ඒ උපාසක චරිතයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඔබ රඟ දක්වන්නේ මහා බොරුවක්. ජීවිතේ හරි අවබෝධයක් ඇති කර ගන්නට නම් පින්නතුනේ අපිට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරපු ධර්මයේ තමුන් ධාරණය කරගෙන ඒ ධර්මයට අනුව තමුන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නවා නම් පින්නතුනේ අන්න එදාට ඔබට හරි උපාසකෙක් හරි බෞද්ධයෙක් හැටියට ඔබට කටයුතු කරන්නට පුළුවන්. බෞද්ධයෙකුගෙන් පින්නතුනේ විය යුත්තේ අනේ ටික. නැතු බාහිර සමාජයට ඔබ උපාසකෙක් මම උපාසිකාවක් කියන හැඟීම ඇති කිරීම නෙමෙයි. සිංහල බෞද්ධයෙක් හැටියට අපි සියලු දෙනාම එහෙමනම් පින්නතුනේ අවබෝධ කරගන්නට ඕනේ, දැනගන්නට ඕනේ. මේ උපාසක කියන චරිතය රඟ දක්වනවා නෙමෙයි මම සැබෑ උපාසකයෙක් කියන එක පිළිබඳව පින්නතුනේ මනාකොට අවබෝධයෙන්මයි මේ කටයුතු කරන්නේ කියන හැඟීම ඇති කරගන්නට ඕනේ. උපාසකෙක් හෝ උපාසිකාවක් ගේ යුතුයකම් හා වගකීම් මොනවද කියන එක පිළිබඳවත් අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. එහෙමනම් පින්නතුනේ උපාසකෙක් කියලා කියන්නේ බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, මහා සංඝ සරණ ගිය කෙනෙකුට. සැබෑ උපාසකෙක් වෙන්නට එහෙමනම් ඔබට ඒ අවශ්‍ය ශක්තිය, අවශ්‍ය ධෛර්යය, අවශ්‍ය වාසනාව ලැබෙත්වා කියලා පින්නතුනේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි පින්නතුනේ මේ ශ්‍රවණය කරන වගේම මේ ධාරණය කරගත්ත
මේ උතුම් දහම් කරුණු මත ඔබගේ ජීවිතය ගොඩනගාගෙන තියෙනවා නම් මේ තරම් පින්නතුනේ සිර මැදිරි විවෘත වෙන්නේ නැහැ. මේ තරම් මහලු නිවාස ඉදි වෙන්නේ නැහැ. මේ තරම් රටේ අපරාධ ඇති වෙන්නේ නැහැ. මේ ලංකාවේ විතර පින්නතුනේ 24 පැයම ධර්මයේ දේශනා කරන ශ්‍රවණය කරන රටක් මේ තුන් ලෝකෙ කොහෙවත් නැහැ. කොයි තරම් බණ කීවත් පින්නතුනේ කොයි තරම් බණ ඇහුවත් මේ සමාජයේ තාම ධර්මයේ ශ්‍රවණය කළා නැහැ කියන එක නම් ඒකාන්තම විශ්වාසයි. ගෘහ ජීවිතයක් ගත කරන දෙන්නෙක් ගැන හිතන්නකො. ස්වාමියා හෝ වේවා බිරිඳ හෝ වේවා එකම අදහසකට පැමිණෙන්නට පින්නතුනේ කොයි තරම් අපහසුද කියලා. සමහර අවස්ථාවලදී මේක අපි මේ විදිහට කරමු කියලා කියනකොට බිරිඳ කියනවා නෑ මෙහෙම කරමු. ස්වාමියා කියනවා නෑ මෙහෙම කරමු. නෑ මෙහෙම කරමු. විවිධාකාර ගැටලු පින්නතුනේ මේ ගෘහ ජීවිතය තුළ එහෙමනම් ඒ දෙන්න අවබෝධ කරගෙන නැහැ. අපි තව කෙනෙකුට නැමෙන්නට ඕනේ. හරි මග අපි යන්නට ඕනේ. මේ කියන්නේ සත්‍යයක්. මේ විදිහට කරන්නට ඕනේ. එකෙක්වත් පින්නතුනේ එකෙකුට දෙකට වෙන්නේ නැහැ. කවුරුවත් තව කෙනෙකුට දෙක වෙන්න කැමති නැහැ. ඒ තරම් මාන්නේ. කෝ බණ ඇහුවනම් සෑම ධර්ම දේශනාවකටම යනවා. ජීවිතයට එහෙමනම් ඔබ ධර්ම එකතු කරගෙන නැහැ. මහලු මඩම් වල අද මේ වෙනකොට පින්නතුනේ ගොඩාක් ඉන්නේ ওই සමාජයේ ඉහළ ස්තරවල ඉන්න දරුවන්ගේ දෙමව්පියෝ. ඒ අයට අමතක වෙලා දස මාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණය පෙරදරි කරගෙන මේ අම්මගේ ඇඟේ දුවන රතු රුධිර ධාතුව කිරි බවට පත් කළා. මට සෙනෙහසින් පොවලා මාව උස්මහත් කරලා සමාජයේ හොඳ ස්තරයක මාව ගෙනියන්නට මට යහ ගුණ උගන්වපු මේ අම්මා. ඒ වගේම මට ආහාර පාන සපයලා මුර දේවතාවෙක් වගේ මාව රැකගෙන දෑත දෙපය වීරයෙන් හරි හම්බ කරලා මාව පෝෂණය කරපු මාව මේ තරම් ඉහළ ස්තරයක ගෙනත් තිබ්බ මේ තාත්තා මේ අයට අමතක වෙලා. අම්මා කියන්නේ කවුද තාත්තා කියන්නේ කවුද කියන එක සම්පූර්ණයෙන්ම පින්නතුනේ අමතක වෙලා. දරුවන්ට අවශ්‍ය වෙලා තියෙන පින්නතුනේ දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් හා වගකීම් සියල්ල සම්පූර්ණ වෙනකන් විතරයි. ඒ දරුවෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ එහෙමනම් දෙමව්පියන්ගෙන් යුතුයකම් හා වගකීම් සම්පූර්ණ කරගන්නට විතරයි. නමුත් නිකමටවත් හිතුවද ඔබ දරුවන්ගෙනුත් දෙමව්පියන්ට සිදුවිය යුතු යුතුයකම් හා වගකීම් තියෙනවා කියලා? මේ දරුවෝ ඉහළ ස්තරවල ඉන්නකොට විවිධ තානාන්තර දරනකොට මේ මහලු අම්මා සහ මහලු පියා පින්නතුනේ ගෙදර තියාගන්නට ලැජ්ජයි. මහා මදිකමක්. යාළුවෝ එනකොට සමහර තැන්වල පින්නතුනේ මේ අම්මයි තාත්තයි ගේ කාමරයක හංගනවා. මහා පුදුමාකාර වුන් පින්නතුනේ. ඇයි පින්නතුනේ කට කැඩිලාද? මේ ඉන්නේ මගේ අම්මා, මේ ඉන්නේ මගේ තාත්තා. මගේ අම්මා මාව හදන්න මේ වගේ දුක් විඳා. මගේ තාත්තගේ අත් දෙකේ පුදුමාකාර විදිහට කරගෙට මේ කරගෙට ආවේ අපි උස්මහත් කරන්නට, අපිව පෝෂණය කරන්නට, අපිට හරි මඟ කියා දෙන්නට මේ තාත්තා කරපු කුලී වැඩ නිසා කියලා කියන්නේ අද සමාජයේ ඒ තරම ලැජ්ජ වෙලා. අම්මගේ තාත්තගේ ගුණ කියනකොට සමහරව වඬනවා.
නමුත් කොයිතරම් මව් ගුණ කීවත් කොයිතරම් පින්නතුනේ පිය ගුණ කීවත් ඒක සෙනෙන්ම අමතක වෙලා මගේ අම්මත් මගේ තාත්තත් මේ තරම් ගුණස්කන්ධකින් යුක්තයි කියලා කීවත් මේක තව සුළු මොහොතකින් අමතක වෙලා කෝ පින්නතුනේ එහෙමනම් ඔබ ශ්‍රවණය කරපු ධර්මයේ මත ඔබගේ ජීවිතේ ගොඩනගා ගත්තා නම් මේ ඉන්නේ මගේ ආදරණීය අම්මා මේ ඉන්නේ මගේ ආදරණීය පියා කියලා ඔබ තව කෙනෙකුට හඳුන්වා දෙන්න ඔබ ලැජ්ජා වෙලා ඒ තරම් පින්නතුනේ මාන්නෙන් ඔබ උඩකු වෙලා සමහර අවස්ථාවලදී පින්නතුනේ චුට්ට වරදින්න බෑ අඩි හප්පලා අම්මට තාත්තට කතා කරනවා චූටි කාලේ එහෙම නෑ වයසට යනකොට බොහෝ විට ඔබ දැකලා ඇති අපේ ගෙදර අම්මා හිටිය මාසයක් දැන් නංගි උඹත් තරම් ඵලයක් අපේ දිහා හිටිය සතියක් දැන් මට බලන්න පුළුවන් කමක් නෑ මේ තාත්තා උඹලත් ටිකක් අරන් ගිහින් බලපල්ලා නමුත් පින්නතුනේ චූටි කාලේ සමහරට ඔබට මතක ඇති අම්මා තාත්තා බෙදා ගන්න කොයි තරම් දඟලනවද නමුත් වයසට ගිය දවසට පින්නතුනේ මගේ අම්මා කියලා බෙදා ගන්න දඟලිල්ලක් අපි අද සමාජය තුල දකින්නේ නැහැ. මව්පියෝ කොයි තරම් හිතේ වේදනාවෙන් දින්නේ. නමුත් පින්නතුනේ කොයිම වෙලාවකවත් දරුවෝ පිළිබඳව අහිතක් හිතුවේ නැහැ. ඒදා තිබුණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාව අදටත් පින්නතුනේ සියලු දෙමව්පියෝ ළඟ තියෙනවා. ඒ තරම් සෙනෙහවන්තවයි පින්නතුනේ අම්මා තාත්තා ඉන්නේ. නමුත් ඔබගේ යුතුයකම් ඔබ හරි විදිහට ඉෂ්ට සිද්ධ කරා නම් මේ වෙනකොට පින්නතුනේ මහලු මඩම් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. මහා පාරේ දාලා ගිහිල්ලා සමහර දෙමව්පියෝ සමහර වාහනෙන් බස්සලා කියන මම විනාඩි 5කින් එන්නම් අම්මි චුට්ටක් කොහොම ඉන්න මට ආවල් වැඩේ කරගන්න තියෙනවා. ඒ කියලා මහා මග පින්නතුනේ තනි කළා ගිය අවස්ථාව ඔබ දැකලා ඇති. ඒ තරම් පින්නතුනේ එහෙමනම් මේ ලංකාව පුරා කොයි තරම් ධර්ම දේශනා ශ්‍රවණය කළත් දේශනා වුණත් දේශනා කළත් පින්නතුනේ තාම සමාජයේ හරි විදිහට පින්නතුනේ අවබෝධ කරගෙන නැහැ. මිනිස්සු අවබෝධ කරගෙන නැහැ. කොයිතරම් වටිනා දෙයක්ද මේ ගෙදර තුල තියෙන්නේ කියලා තව ඔබ දැකලා නැහැ. ආන්ගේ නිසයි මහලු අම්මත් මහලු පියත් වෙලාවකට හංගන්නේ. මහ බරක් වෙලා. නමුත් නිකමට හිතන්නේ නැහැ මිනිස්සු මම මේ මහ පොළවේ පය ගහගෙන ඉන්නේ මේ අම්මගේ කිරි බිඳුවයි තාත්තගේ දාඩිය බිඳුවයි කියන දෙකේ සංකලනය කියන එක අමතක වෙලා. ඒ අය තමයි පින්නතුනේ ඔය දේශනා ශ්‍රවණය කරනකොට සුදුවට ඇඳගෙන ඉන්නේ. නමුත් හිස් කල වගේ මාන්නෙන් ඒ තරම් උඩගු වෙලා වැඩක් නැහැ පින්නතුනේ. කොයි තරම් ධර්මයේ දේශනා කළත් කොයි තරම් ධර්මයේ ශ්‍රවණය කළත් මතක තියාගත්තත් පින්නතුනේ මේ ධර්මයට අනුව ඔබ ජීවිතය රැගෙන නොගියොත් සසර පුරා ඔබ නැවත නැවත ඉපදෙමින් මැරෙමින් මේ සසර කෙලවර කරගන්න පුළුවන් කමක් නැහැ. අනේ නිසා පින්නතුනේ මේ දේශනා කරන යම් මාතෘකාවක් යම් ස්වාමින් වහන්සේ නමක් හෝ වේවා යම් පාර්ශවයක් වේවා දේශනා කරනවා නම් යම් දහම් කොටාසයක් හොඳින් ශ්‍රවණය කරන්න වගේම හොඳින් ධාරණය කරගන්න මේ දෙකම තිබුණට වැඩක් නැහැ පින්නතුනේ ඒ ධර්මයට අනුව තමුන්ගේ ජීවිකාව රැගෙන නොගියොත්. අන්නේ නිසයි පින්නතුනේ කිව්වේ ඔබට ඔබගේ ජීවිතය පිළිබඳව ආපස්සට හැරිලා බලන්නට මේ කෙටි වේලාව තුළ දේශනා කරපු මේ දේශනාව ඔබට මහත් උපකාරයක් වෙයි කියලා. මොකද ඔබටම තීරණය කරන්නට පුළුවන්
මම ධර්මානුකූල ප්‍රතිපත්තියකද මම ගමන් කරන්නේ කියලා. නැත්තම් ඇත්තටම වැඩක් නෑ. ඔබ කොයිතරම් බණ ඇහුවත් කොයිතරම් ධර්මයේ ධාරණය කරගත්තත් පින්නතුනේ කිසිම ඵලයක් ඇති වෙන්නේ නෑ. ඒ ශ්‍රවණය කරපු ඒ ධාරණය කරගත්ත ධර්මයට අනුව ඔබගේ ජීවිතය හැඩගස්වා ගත්තේ නැත්තම්.